සුබ දවසක් ළමයි හැමෝටම. අද මම සාකච්ඡා කරන්නේ අපොස් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය 2018 කී උත්තර ටික අපි යම් මේක සාකච්ඡා කරන්න. මේකේ තියෙනවා ප්‍රශ්න 25ක් සාකච්ඡා වෙනවා. කිරි ප්‍රශ්න. එතකොට ඒ ටික මම සාකච්ඡා කරන්නම් දැන්. මේකේ තියෙනවා විකුණුම් මිල රුපියල් 24,000ක් වන ජංගම දුරකථනයක් සඳහා 15%ක එකතු කළ අගය මත බද්දක් නැත්නම් වැට් එක අය කරනු ලබයි නම් අය කරන වැට් මුදල කොහොමද කියලා අහන්නේ. ඒක හරිය ලේසි හදන විදිය. මේක හදන්නේ විකුණුම් මිල 24,000 තියෙනවා. 24,000ට 100ට 15ක් තමයි අපි බලන්න ඕනේ. 115ක් බලන්න ඕනේ. එතකොට මේ බිඳුවට මේ බිඳුව කපිලා මේකට මේක කැපෙනවා. එතකොට මේක ගුණ කරාට පස්සේ එනවා 3600ක්. පළවෙනි එකට උත්තරේ. මේකට අපි රුපියල් කියලා දාන්න ඕනේ. එතකොට වැට් මුදල වෙන්නේ මේ රුපියල් 3600 කියන එක. මෙන්න මේක තමයි උත්තරේ පළවෙනි එකට. එතකොට ළමයි ඒක ලේසි. මම ඊළඟ එකට ගියොත් එම ඊළඟේ තියෙන්නේ දර්ශක ආකාරයෙන් ලියා දක්වන්න කියලා තියෙන්නේ. එතකොට ළමයි අපි මෙන්න මේ LG කියන අදහස දිගහැරලා තිබ්බොත් එම මෙතන තියෙන්නේ log 10 පාදයට කියන අදහස තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ මෙතන LG කියලා තිබ්බොත් මෙතන log 10 කියලා තමයි තියෙන්නේ. තුන. හරිද? එතකොට අපි මේක දර්ශක ආකාරයෙන් ලියන්න මෙහිමයි. මේක ලේසි. 10 පාදය 10 තුන්වෙනි බලය 10 තුන්වෙනි බලය කියන්නේ මෙන්න මේ 1000 මෙන්න මෙතෙන්ට එන්නේ. මෙන්න මෙතෙන්ට එන්නේ. මෙන්න මෙහිමයි දර්ශක ආකාරයෙන් ලියන්නේ. මේ තියෙන්නේ ලඝු ගණක ආකාරයෙන් ලඝු ගණක ආකාරය මේක. එතකොට මේක තියෙන්නේ දර්ශක ආකාරය. දර්ශක ආකාරය. හරි? ඒක හොඳට මතක තියාගන්න. මේ වගේ ඒවා සාමාන්‍යයෙන් අහනවා. හරි? ඊට පස්සේ අපිට තියෙනවා තුන්වෙනි එක 4x වර්ගය y කමාවක් 6x 3y වර්ගය යන වීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා තියෙනවා. හරි. එතකොට අපි හොයමු. මම ගන්නවා මේකේ ඉස්සෙල්ලා මම බලනවා මේ x වලයි y වලයි වැඩි මගය. හරි. x වලයි y වලයි වැඩි මගය තියෙන්නේ මෙන්න මේ x වර්ගයයි මෙන්න මේ y වර්ගයයි. ඒක මම ලියනවා x වර්ගය y වර්ගය කියලා ලියනවා. මම දැන් හොයන්න යන කුඩා පොදු ගුණාකාරය. ඊට පස්සේ මම ඒකේ වැඩි මගේ ලිව්වා x වර්ගය y වර්ගය කියන එක ලිව්වා ඉංග්‍රීසි අකුරු වලින්. ඊට පස්සේ මම බලනවා මේ 4යි 6යි 3යි ගන්නවා. ඉලක්කමයි 4යි 6යි 3යි කියන එක ගන්නවා. මේක අරගෙන මම ඉතිරි නැති වෙන්න බෙදනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. මම ඉස්සෙල්ලාම දෙකක් බෙදෙනවා නම් බෙදනවා දෙකෙන්. එතකොට මෙතන 2යි මෙතන 3යි. මේ 3 බෙදෙන්නේ නැහැනේ එහෙම තියෙනවා. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ තුනේව දෙකක් තියෙනවා. මම බෙදනවා 3ෙන්. දෙකේ බෙදෙන්නේ නැති හින්දා එහෙම තියෙනවා. 3ට ඒව 1යි 3ට ඒව 1යි. ඊළඟට මම ගන්නවා මෙන්න මේ දෙක. දෙක දෙකෙන් විතරයි බෙදෙන්නේ 1යි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. මේ එක දැම්මේ බෙදෙන්නේ නැති හින්දා. එතකොට මෙන්න මේ ටික ගුණ කරනවා. දෙවරක් 3 6යි 6 වරක් 2 12යි. එතකොට මෙන්න මේකයි උත්තරේ. 12යි x වර්ගය y වර්ගය කියන එක. මේක තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. හරි. ඒක ලේසි ළමයි. එතකොට ඊළඟට ගියොත් එම තියෙනවා රූපේදී ඇති තොරතුරු වලට අනුව x ඊ අගය හොයන්න කියලා. එතකොට මතක තියාගන්න මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රාකාර හැඩති මේකක් දුන්නොත් කෝණවල අපි මෙන්න මේකට කියන්නේ අංශක 90යි කියලා. හරි. අංශක 90යි. එතකොට මෙන්න මේ සරල රේඛාවක් තියෙන්නේ. මතක තියාගන්න මේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව. මෙන්න මේක තමයි බද්ධ කෝණ දෙක. එකක් මේක අනිත් එක මේක. එතකොට කෝණවල එකතුව අංශක 180යි.
මේ දෙක එකතුව අංශක 180යි. හරි. එතකොට මේක 90යි නම් මේකත් 90යි. හරි. මේක හදන ක්‍රම දෙක තුනක් තියෙනවා. අපි ලේසි ක්‍රමයකට හදමු මේක. එතකොට දැන් මෙතන අංශක 90 හොයාගත්තා. එතකොට ත්‍රිකෝණයක මෙන්න මේ කෝණ තුනේ එකතුවත් අංශක 180යි. හරිද? එතකොට 30යි 90යි ගත්තොත් එimhe 100 මේ දෙක ගත්තොත් එimhe එකතු 120යි නේ. 120යි. එතකොට ඒකෙන් අඩු කරනවා මේ 180න් අඩු කරන 120. එතකොට මෙතෙන්ට එන අංශක 60යි. එතකොට මෙන්න මේ කෝණාගේ මෙන්න මෙතනාගේ මම මේ ඊතාලේ දාන එකේ මේ මෙතන පාඩ කරන්න පොඩිවට මෙතන අංශක 60යි. හරි. එතකොට මම මෙතෙන්ට ගියොත් තමයි මෙන්න මේක මෙන්න මෙතන සරල රේඛාවක් තියෙන්නේ. හරි. ඒ සරල රේඛාව මෙතන බද්ධ කෝණ දෙකක් තියෙන්නේ. මෙතන 60යි නම් මෙතන ඒ කියන්නේ මේ දෙකේ එකතුව 180යි. හරිද? 180යි. එතකොට මෙතන 60යි නම් මෙතන 120යි. හරි? 120. හරි. එතකොට මේක එක ක්‍රමයක් හදන. එතකොට මේකේ x ළඟේ තියෙන 120යි උත්තරේ එන්නේ. හරිද? හරි. එතකොට මම මේක පොඩ්ඩක් මකන්නම්. තව ක්‍රමයකට කියලා දෙන්නම් මේක. අ, එතකොට මෙතන අංශක 90යි කියලා කිව්වනේ මම. මෙතන 90යි නම් මෙතනත් 90යි. හරි. එතකොට මෙන්න මේ දෙකේ එකතුව මෙන්න මේ බාහිර කෝණයේ අගයට සමාන වෙනවා. මතක තියාගන්න. මේ 30යි 90යි එකතු කරොත් 30යි 90යි එකතු කරොත් මෙන්න මේ මෙතෙන්ට සමාන වෙනවා. හරි. එතකොට මෙතනත් අංශක 120යි. හරි. එතකොට එහෙම උත්තරෙත් ගන්න පුළුවන්. හරි. හරි මේක ලේසි ළමයි. ඊට පස්සේ මේක මම යන්නම් තව ටිකක් ඉස්සරහට. අපිට තියෙනවා සාධක හොයන්න කියලා. එතකොට මම කරන්නේ අ, මෙන්න මේ 6. මෙන්න මේ 6 ගන්නවා. මේක ත්‍රිපද ප්‍රකාශනයක්. හරි. පද තුනක් තියෙන හින්දා ත්‍රිපද කියලා කියනවා. පද තුනක් හින්දා මේ 6 අරගෙන බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවොත් එම 3යි. එතකොට මේ 2යි 3යි අතර එකතු කරන්න හෝ අඩු කරලා අගය આવොත් එම මෙන්න මේ මැදාගේ එන්න ඕනේ. එතකොට මම ගත්තොත් මෙතන ඍණ 5ක් තියෙන්නේ. එතකොට මෙතන ඍණ 2ක් දාලා මෙතන ඍණ 3ක් දැම්මොත් එම මේ දෙකේ එකතුව ළමයි ඍණ 5ක් වෙනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම x වර්ගය ඍණ 2x මෙන්න මේ 5 ඍණ 5යි x කියන එක තමයි දෙකට බෙදන්නේ. හරිද? ඒක තමයි මම මේ දිගහැරලා ලියන්නේ. මෙතන ලියනවා ඍණ 3x ධන 6 කියලා. මෙන්න මෙතන මම වරහණක් දාලා පෙන්නනවා. මෙන්න මෙතන ඍණ 5x කියන එක තමයි මේ ඍණ 2x කියලායි ඍණ 3x කියලායි ලියලා තියෙන්නේ. හරිද? එතකොට මම මේක සාධක වලට බෙදුවොත් එම මෙතන උත්තරේ වෙනවා x මම මේ දෙක ගන්නවා x මෙන්න මේ දෙක ඉස්සෙල්ලා මෙන්න මේ දෙක ගන්නවා. මෙතනින් ලියන්නම් මම x ගන්නවා එළියට. එතකොට x ඉතුරු වෙනවා ඍණ 2යි. එතකොට මම මෙතන මේ ඍණ 3 එළියට ගන්නවා. එතකොට මෙතනත් x ඍණ 2ක් වෙනවා. හරිද? එතකොට මේ x ඍණ 2කින් එකක් ලියනවා x ඍණ 2යි. අනිත් එක ලියනවා x ඍණ 3යි කියලා ලියනවා. හරි. එතකොට මෙන්න මේ දෙක තමයි සාධක දෙක. මේක ලේසි. ඊට පස්සේ අපිට කියනවා 6 වෙනි එක අරය 14ක් සෙන්ටිමීටර වන කේන්ද්‍රයේ අංශක 45යිලු කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්න. එතකොට මෙන්න මේ කොටස හොයන්න ඕනේ. චාප දිග කියන්නේ චාප කොටස කියන්නේ මෙන්න මේ කොටස. එතකොට මම කරන්නේ මේකට චාප දිග හොයන සමීකරණයේ පරිමිතිය. හරිද? 2πr කියලා තමයි අපි කියන්නේ. එතකොට මම මේකට ආදේශ කරනවා. හැබැයි බලන්න ඕනේ මෙතන අංශක කීයද කියලා. අංශක තියෙන්නේ අංශක 45යි. එතකොට මම මේක ගන්නවා 360න් 45යි අංශක. හරි. මේක ආදේශ කරන්න තියෙන්නේ මේ උඩ එකට යට එක කරුණාට පස්සේ ඉන්නේ 8න් 1යි. හරි. 8න් 1යි ඉන්නේ. එතකොට මම මේ කොටස තමයි හොයන්නේ. මෙන්න මේ මම පාඩ කරන කොටස තමයි හොයන්නේ. මෙන්න මේ කොටස. හරි. ඒක තමයි චාප දිග වෙන්නේ. හරි. එතකොට මම මෙතන ගත්තොත් එimhe 8න් 1යි ಗುಣ කරනවා 2 ಗುಣ කරනවා 5 කියන්නේ 7න් 22යි. 7න් 22යි. R කියන්නේ මෙන්න මේ දිග. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන එක තමයි R කියන්නේ.
මෙන්න මේ කොටසට තමයි R කියන්නේ. හරිද? එතකොට එතන අපි දීලා තියෙනවා සෙන්ටිමීටර 14යි කියලා. අපි මතක තියාගන්න ඒකකේ බලාගන්න. එතකොට 14යි. එතකොට මම මේ කපනවා යට කොටස් උඩ කොටස් වලට 7ට 7 1යි 14ට 2යි. ඊට පස්සේ 2ට 2 1යි 8ට 2 4යි. ඊට පස්සේ මේ දෙකත් කැපෙනවා 2ට 2 1යි 4ට 2 2යි. ඊට පස්සේ මේ 2ට 2 1යි 22ට 11යි 2. එතකොට උත්තරේ අවසාන උත්තරේ වෙන්නේ 11යි සෙන්ටිමීටර කියන උත්තරේ. හරිද? එතකොට මම අමතර කොටසක් දෙන්නම්. එතකොට මේකේ පරිමිතිය කියන්නේ මෙන්න මේ කොටස තමයි හොයන්න තියෙන පරිමිතිය හොයන එකේ ඡාප දිග. එතකොට බැරි වෙලාවත් ඔයාලට දුන්නොත් එහෙනම් මෙන්න මෙහෙම එකක්. මේකම දීලා මෙතන අංශක 45යි 45යි මෙතන 14යි. එතකොට අපිට කියනවා මේකේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න කියලා. පරිමිතිය හොයන එක තමයි දැන් මේ මෙන්න මේ 2πr ගත්තනේ. ඒකට අපි එකතු කරන්නේ 2r කියන එක. 2πr 360න් අදාළ අංශක ගාන දැම්මා. අංශක 45යි මේකේ තියෙන්නේ. අනිත් ඒවාගේ අංශක 60යි නම් 60 දාන්න උඩට. අංශක 80යි නම් 80, 100 නම් 100 දාන්න. ඊට පස්සේ දැන් අපි මේ කොටස හොයාගත්තනේ. කීයද? 11යි සෙන්ටිමීටර. හරිද? මේ අමතර කොටසක්. හරිද? 11යි සෙන්ටිමීටර. මේකට මම 2r කියන්නේ මෙතන අරේවල් දෙකේ එකතුව. මෙතන 14යි. මෙතනත් 14යි. අරේවල් සමානයි වෘත්තයක. එතකොට 14 ඒවා දෙකක් කියන්නේ 28යි සෙන්ටිමීටර. මේ දෙකේ එකතුව ඇවිල්ලා 39යි සෙන්ටිමීටර. මම කියන්නේ මේක කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ඇහුවොත් තමයි. හරිද? එතකොට මේකට දාලා වෙන්නේ නැහැ. මේකේ අහලා තියෙන්නේ ඡාප දිගනේ ඡාප දිග. එතකොට ඡාප දිග වෙන්නේ 11යි සෙන්ටිමීටර කියන උත්තරේ. ඊට පස්සේ මම මේක මකන්නම්. ඊට පස්සේ තියෙනවා 7 වෙනි එක. සමාන්තර ශ්‍රේණියක් දීලා තියෙනවා. ඒකේ 21 වෙනි පදය තමයි හොයන්න ඕනේ. හරිද? අපි හදමු. මේක ළමයි අපි හොයාගන්නවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ TN TN හොයාගන්න ඕනේ. TN හොයාගන්න ලේසි ළමයක් තමයි මෙන්න මේක අතර පරතරය ගන්න ඕනේ ඉස්සෙල්ලාම. හරිද? මේ පරතරය ඇවිල්ලා මේකෙන් මේක මෙන්න මේ පිටිපස්සෙන් ඉස්සරහට අඩු කරොත් එම 5යි. හරිද? 5යි. එතකොට 5 ඉඳලා 5 ගුණ කරන්න ඔයාලා 1. හරි? මම මේ ඕනම එකට සමාන්තර ශ්‍රේණියක අදාළ වෙන එකක් කරන්නේ. හරිද? 5 ගුණ කරන්න 1කින්. එතකොට 5 එක 5යි. එතකොට තව කීයක් මදිද මෙන්න මේ මුල් ඉලක්කමට 5 එක 5යි. එතකොට මදි 2ක්. හරි? එතකොට මෙන්න මෙහෙම සමීකරණය එන්නේ 5න් ධන 2 කියන එක තමයි එන්නේ. මේකට අපිට අදාළ වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ මේ 21 කියන එක. එතකොට මේක ලේසි හොයන්න මම කරන්නේ T21. හරිද? 5 ගුණ කරනවා n ගාවට දානවා 21. ධන 2. හරිද? මේක හෙව්වට පස්සේ 5 එක 5යි 5 2 10යි ධන 2යි. එතකොට 107යි උත්තරේ. හරිද? එතකොට මෙන්න මේ සමීකරණය හරිද කියලා බලන්න ඔයාලට ආදේශ කරන්න පුළුවන් අමතර කොටසක්. මේක තමයි උත්තරේ. හරිද? 107 කියන එක. අමතර කොටසක් කිව්වොත් එම 5යි 5 ගාවට ඔයා දාන්න මේ දෙවෙනි පදය. දෙවෙනි පදේ දාන්න එකතු කරන්න 2ක් n ගාවට 2 දැම්මා. 5 2 10යි. හරිද? ධන 2යි. එතකොට 10යි 2යි 12යි. උත්තරය ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ 12 කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න අනිත් එකත් හරියට බලමු. 5 n ගාවට දාන්න ඔයා තුන්වෙනි පදය. හරිද? එතකොට මේක ධන 2ක් එකතු කරනවා. මේ n කියන්නේ පද ගණන. හරිද? n කියන්නේ පද ගණන. numbers කියන එක. පද ගණන කියන එක. හරිද? එතකොට n අකුරෙන් කියන්නේ මෙතන 3 දැම්මා. 5 3 15යි 2යි 17යි. හරිද? එතකොට මෙන්න මේ උත්තරෙත් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේකට අදාළ උත්තරේ වෙන්නේ 7 වෙනි එකට අදාළ උත්තරේ වෙන්නේ 107 කියන එක. මෙන්න මේවා වැදගත් කොටස්. මම මේ තර ලකුණු දානවා වැදගත් කොටස්. මෙන්න මේවා වැදගත් කොටස්. හරි ඒවා ඕනනම් ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ 8 වෙනි එක තියෙනවා කිසියම් වැඩකින් මොකක් හරි වැඩක් තියනවලු ඒ වැඩෙන් 4න් එකක් ඉවර කරන්න
මිනිස්සු 5 දෙනෙකුට දින 3ක් ගත වෙනවලු. එතකොට මෙන්න මෙහෙම මම ඇන්දොත් එම රූප සටහන. ඔයාලා හිතන්න මෙන්න මේ වගේ වැඩක් තියෙනවා. මේක සමාන කෑලි හතරකට බෙදන්න ඕනේ. මේ හතරෙන් එක කොටසක්. මෙන්න මේක කොටසක් ඉවර කරන්න මෙන්න මේ කොටස ඉවර කරන්න මිනිස්සු 5 දිනෙකට දින 3ක් ගත වෙනවලු. හරිද? එතකොට මම කරන්නේ මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරනවා. අපෙන් අහනවා මිනිස්සු 10 දිනෙකට එම වැඩේ කිරීමට ගතවන දින ගණන. එතකොට යටට දානවා 10 බෙදෙනවා 10න්. මෙතන ගුණ කරනවා මේ හතරෙන් එක තියෙන්නේ. හතරෙන් එක කියන එක උඩ යට මාරු කරලා මෙතනින් ලියනවා 4 යට 1 කියලා. හරිද? ඊට පස්සේ මේක බෙදෙනවා 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි දෙවරක් 3 6යි දින ගාන ඇවිල්ලා දින 6යි. එතකොට සම්පූර්ණ මේ අපෙන් අහන්නේ මතක තියාගන්න සම්පූර්ණ වැඩ කොටස නිම කරන්න. හරිද? සම්පූර්ණ වැඩ කොටස නිම කරන්න ඕන ඉඳ තමයි මම මේ හතරෙන් එක උඩයට මාරු කරලා ගුණ කරේ. හරිද? එතකොට මේ උත්තරේ වෙන්නේ දින 6යි කියන එක. ඊට පස්සේ ළමයි 9 වෙනි එක තියෙනවා රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව එහි යගය හොයන්න කියලා තියෙනවා. එතකොට එහි යගය හොයන්න මතක තියාගන්න මේක සමද්විපාද. සමද්විපාද ත්‍රිකෝණයක්. ඒක කොහොමද හොයන්නේ? මෙන්න මෙහෙම ත්‍රිකෝණයක ඉරි කැලි දෙකක් තිබ්බොත් එකකින් අදහස් කරන්නේ මෙන්න මේ පාදය මේ පාදයට සමානයි. PQ පාදය PQ පාදය PR පාදයට සමානයි. එතකොට මේක මම අමතර කොටස් මේ කියලා දෙන්නේ. එතකොට මතක තියාගන්න පාද සමානයි නම් ඒවට අදාළ ඉස්සරහින් තියෙන කෝණත් සමාන වෙනවා. හරි? එතකොට මං ඉස්සෙල්ලා කියලා දුන්නා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. හරිද? අංශක 180යි නම් මෙන්න මෙතන 40 අඩු කරනවා. හරිද? අංශක 40 අඩු කරාට පස්සේ එනවා අංශක 140ක් කියලා එනවා. ඒ අංශක 140 අයිති වෙන්නේ මෙන්න මේ කෝණ දෙකට. හරිද? එතකොට මේ කෝණ දෙක සමාන හින්දා මං කරන්නේ මේ අංශක 140 බෙදෙනවා දෙකෙන්. එතකොට එනවා 70යි. එතකොට ඒව ළඟේ එනවා කීයද? අංශක 70යි. අපෙන් අහනවා 10 වෙනි එක අරය සෙන්ටිමීටර් 7ක් වූ ඍජු ඝන වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 880යි සෙන්ටිමීටර් වර්ගයකි. එහි උස සොයන්න කියලා තියෙනවා. අපිට වරහන් ඇතුළේ දීලා තියෙන දත්ත වර්ගයක්. අරය R උස H. මේකේ වර්ගඵලය වෙන සමීකරණය මේක. කෙලින්ම උත්තරේ හදන්න ලේසි. හරිද? මේ වගේ ඒවා ලේසි. ඒතර ඔයා කරන්න ඕනේ ඔයා ලියාගන්න ඉස්සෙල්ලාම වර්ගඵලය සමානයි 2යි phi r h. හරිද? පෘෂ්ඨයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩරේ. එතකොට මෙතන අපිට දත්ත ටික දාමු අදාළ ඒවා 880යි සෙන්ටිමීටර වර්ගය. මෙතන දෙක ගුණ කරනවා මේ ටික ආදේශ කරනවා phi කියන්නේ 7න් 22යි r අපිට දීලා තියෙනවා කීයද? 7යි කියලා දීලා තියෙනවා. අපිට සෙන්ටිමීටර මෙතන h හොයන්න ඕන. මේ 7ට මේ 7 කැපෙනවා 4 7 ඒවා 1යි 4 7 ඒවා 1යි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 44යි සෙන්ටිමීටර් මෙතන h. අන්න h ලාභය හොයන්න ඕනේ. මෙතන 880යි සෙන්ටිමීටර් වර්ගය. එතකොට මම කරන්නේ මේ පැත්තත් බෙදෙනවා 44යි සෙන්ටිමීටර් වලින් මේ පැත්තත් බෙදෙනවා 44යි සෙන්ටිමීටර් වලින්. සෙන්ටිමීටර් දෙකට සෙන්ටිමීටර් එකක් කැපෙනවා. මෙතන එකයි තියෙන්නේ. එතකොට කීයක් ඉතුරු වෙනවද? සෙන්ටිමීටර් එකක් ඉතුරු වෙනවා. මම එක කියලා ලියන්නේ. මෙහෙම තිබ්බහම දැනගන්න ඕනේ ඔයාලා. එතන තියෙන්නේ එකයි කියලා. මේකට මේක කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ උස. මේක තමයි උස.
884 බෙදුවහම බලන්න ළමයි 20ක් වෙනවා. 20යි. එතකොට h කියන්නේ 20යි සෙන්ටිමීටර්. හරි ඔයාලා මේ දෙක මාරු කරලා ලියුවට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක ලේසි. 10 වෙනි එකට උත්තරේ 20යි සෙන්ටිමීටර කියන එක. උස. හරි. ඊට පස්සේ තියෙනවා රූපයේ දක්වා ඇති තොරතුරු වලට අනුව ABY ත්‍රිකෝණය. ABY ත්‍රිකෝණය කියන්නේ මම මේ පාට කරන ත්‍රිකෝණය. එතකොට ABX ත්‍රිකෝණය. ABX කියන්නේ මම මේ පාට කරන කොටස. මෙන්න මේ කොටස. හරිද? ත්‍රිකෝණ දෙකක් එකතු කරලා තියෙන්නේ. අංග සමවන අවස්ථාව තෝරා යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. මේක ලේසි. එතකොට කරන්න තියෙන්නේ බලන්න ඉස්සෙල්ලාම කෝණ සමානයිනේ. කෝණ සමානයි. කෝණ සමානයි. හරි. එතකොට මේකේ ළමයි කෝණ සමානයි. එතකොට බලන්න මේක ඉන්නේ නැහැ. මේක කෝණයක් නැහැනේ. පාද. මේකේ මේ දෙකේ තියෙනවා. මෙන්න මේ දෙකේ කෝණ කියන එක තියෙනවනේ. තම උත්තරේ නැහැ. මේකේ කර්ණපා කියන එක තියෙනවා. අපි ඒක පොඩ්ඩක් තියමු මෙහෙම. ඊට පස්සේ මේකේ ඇවිල්ලා අපිට පාදය ගන්න පුළුවන්. මෙන්න මේ තනි පාදය. එතකොට මොකද කරන්න ඕනේ? උත්තරේ අපිට ගන්න පුළුවන් කෝණ දෙකයි. පාදයයි. එතකොට මෙන්න මේ කෝකෝ පා කියන එකට තමයි අංග සම වෙන්නේ. හරි. මම මේකේ විස්තරයක් දාන්නම් අංග සමවන ත්‍රිකෝණවල විස්තරයක් ඉස්සරහට. ඊට පස්සේ තියෙනවා ළමයි 12 වෙනි එක සුළු කරන්න කියලා තියෙනවා. බලමු. එතකොට 2x වර්ගය යට y මම මේ බෙදීම ගුණ කිරීම කරගන්නවා. උඩ යට මාරු කරගන්නවා 5y පරස්පරය 4යි x කියන එක. එතකොට කරන්නේ මේ y වලට මේ y කැපෙනවා. හරිද? ඊට පස්සේ 2ට 2 1යි 4ට 2 2යි. ඊට පස්සේ මෙතන x දෙකක් තියෙනවා මෙතන x එකක් තියෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ x එකයි. හරිද? එතකොට මම ඉතුරු ඒවා ලියනවා. උඩ තියෙනවා 5යි x ඒවා එක කියලා ලියන්න ඕනේ මෙතන 2යි. හරිද? අපි දැනගන්න ඕනේ මෙතන තිබ්බහම එකයි කියලා. එතකොට මෙන්න මෙච්චරයි උත්තරේ. මේක ලේසි. ඊට පස්සේ තියෙනවා අපිට අරය සෙන්ටිමීටර 28ක් හා කේන්ද්‍රික කෝණය අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න. එතකොට ළමයි වර්ගඵලය හොයන වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr වර්ගය කියන එක. හරි? πr වර්ගය කියන එක. එතකොට අපිට කොටසක් දුන්නොත් අපි මොකද කරන්නේ? හැමතිස්සෙම ගන්න ඕනේ අංශක 360න් කොච්චර අංශක ප්‍රමාණයක්ද කියන එක. මෙතන ගත්තා 360යි මෙතන අංශක 90යි. හරි. එතකොට 5 කියන්නේ 7න් 22යි. R කියන්නේ ළමයි 28යිනේ. 28 ඒවා දෙකක් ලියන්න කියලා තියෙන්නේ. 28 ඒවා දෙකක්. එතකොට සෙන්ටිමීටරනේ උත්තරේ එන්නේ. ඔයාලා යටින් ලියා ගන්න අනිවාර්යෙන් සෙන්ටිමීටර් වර්ගය. වර්ගඵලය නම් එන්නේ ඕනම එක වර්ගය. සෙන්ටිමීටර් වෙන්න පුළුවන්, මීටර වෙන්න පුළුවන්, කිලෝමීටර වෙන්නත් පුළුවන්. මේකේ තියෙන සෙන්ටිමීටර හින්දා සෙන්ටිමීටර කියලා ලියා ගන්න. වර්ගය අනිවාර්යෙන් එනවා වර්ගඵලයට. ඊට පස්සේ මේකට මේක කැපුණාට පස්සේ 4න් 1යි. ඊට පස්සේ 28 බෙදෙනවා 4න් නේ. එතකොට 7යි. ඊට පස්සේ 7ට 7 කැපෙනවා. එතකොට ඔක්කොම කැපුණා. එතකොට මේ 22 ගුණ කරන්න 28න්. එතකොට එනවා 616ක් කියලා එනවා. 616යි සෙන්ටිමීටර් වර්ගය. මේක තමයි වර්ගඵලය වෙන්නේ. වර්ගඵලය වෙන්නේ මෙන්න මේ උත්තරේ. මේක ලේසි. ඊට පස්සේ තියෙනවා අසමානතාවයක්. x විශාලතම නිකලය ලියන්න කියලා තියෙනවා. එතකොට මම කරන්නේ මෙන්න මේක විසඳන්න පුළුවන්ද කියලා බලනවා. x ධන 1 ඍණ 3. එතකොට මම කරන්නේ මෙන්න මේ ධන එක මේ පැත්තට අරගෙන යනවා. එතකොට මේක ඍණ 1ක් බවට පත් වෙනවා. මේ පැත්තේ තියෙන්නේ x කියන එක.
එතකොට x උඩයි ඍණ 4. එතකොට විශාලතම නිකලය තමයි අපිට ගන්න පුළුවන් ඍණ 5 කියන එක. ඍණ 5. ඍණ 5 මේ ඍණ 4ට වඩා වැඩි එක. ඍණ 5 කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා විසඳන්න කියලා තියෙනවා සමීකරණයක්, පොඩි සමීකරණයක්. බලමු මේක. මේකේ එතකොට අපි කරන්නේ මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය හොයනවා. කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 2x කියන එක. හරිද? එතකොට 2x වලට x ඒව කොච්චරක් තියෙනවද? 2x වල 2x බෙදනවා x වලින්. එතකොට මේකට මේ කැපෙනවා. උත්තරේ වෙන්නේ 2යි. 2 ගුණ කරනවා උඩ තියෙන එකෙන්. එතකොට 2x වලට 2x 1යි. ඒ කියන්නේ 2x බෙදනවා 2x වලින්. බෙදුවට පස්සේ අපිට එනවා කීයද? 1යි කියලා එනවා. 1යි. 1යි. එතකොට 1 ගුණ කරනවා 1කින් සමානයි 6න් 1යි. දෙවරක් 1 2යි. එක්වරක් 1 1යි. මෙතන 2x. මෙතන ඇවිල්ලා 6න් 1යි. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් ලියන්නම් මම 2යි 1යි 3යි යට තියෙනවා 2x කියන එක. මෙතන 6න් 1යි. හරි 6න් 1යි. මම මේ ගුණ කරනවා මේකෙන් මේක ගුණ කරනවා මෙන්න මේකෙන්. එතකොට මොකද කරන්නේ? 6 වරක් 3 18යි. මෙතන 2x. ගුණ කරාම 2xමයි. 2x ඕනම ඒ කියන්නේ එක ඕනම සංඛ්‍යාවක් ගුණ කරද්දී ඒ උත්තරේමයි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේකක් බෙදෙනවා දෙකෙන් මේකත් බෙදෙනවා දෙකෙන්. දෙකට දෙක කැපෙනවා 18 දෙකෙන් බෙදුවාම 9යි. එතකොට x වල අගය එනවා අපිට උත්තරය 9යි කියලා. ඒක ලේසි. ඊට පස්සේ 16 තියෙනවා. රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ. මෙන්න මේක තමයි කේන්ද්‍රය කියන්නේ මැද හරියනද? අරය කියන්නේ මෙන්න මෙතන ඉඳලා OC එක කියන්නේ O අකුරයි C අකුරයි තියෙන දුර. හරිද? වෘත්තයේකි. එතකොට AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය x වේ. එතකොට මෙන්න මේක මැදින් හරි මැදින් ඉරක් ගහලා තිනවා මෙන්න මෙහෙම. එතකොට මෙන්න මෙතන x. හරිද? AB ජායේදී AB ජායේ දිග. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ දිග අපිට කියනවා කීයද? 16යි සෙන්ටිමීටර් නම් x c වල දිග හොයන්න කියලා තියෙනවා. x c වල දිග හොයන්න කියලා තියෙනවා. හරි. බලමු අපි මේක කරන්න. ඉස්සෙල්ලා මම කරන්නේ දැන් මේක සමානයි කියලා තියෙනවනේ. එතකොට මෙන්න මෙතන මේ දෙක සමානයි. හරිද? මෙන්න මේ දෙක දිග සමානයි. මේ දිගම 16යි නම් මෙතන එකක් 8යි අනිත් එකත් 8යි. හරිද? 8යි 8යි එන්නේ. එතකොට මම මේක මකන්නම්. මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි. එතකොට අපිට කියලා තියෙනවා අරය මෙන්න මෙතන ඉඳලා O වල ඉඳලා C අකුරට දිග 10යිලු. 10යි නම් O අකුර ඉඳලා C අකුරට දිග මෙන්න මේ දිග 10යි. හරිද? මම මෙතන ලියන්නම් 10යි. එතකොට මම කරන්නේ මේක ත්‍රිකෝණයක් වගේ හදා ගන්නවා. හරිද? ත්‍රිකෝණයක් වගේ හදා ගන්නවා. හදාගත්තට පස්සේ මෙහෙම ලියා ගන්නවා. OX තියෙන්නේ OX වර්ගය පයිතගොරස් ක්‍රමය ධන 8යි වර්ගය. හරිද? 8යි වර්ගය. මෙහෙමයි. හරිද? දැන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර 10යි නම් අනිවාර්යෙන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරත් කීයද? 10යි. ඒක මතක තියාගන්න. මේ අරයක්නේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරත් කීයද? 10යි. හරිද? 10යි. හරි. ඒතර පයිතගොරස් ක්‍රමයේදී අපිට කියනවා මෙහෙම එකක්. මෙන්න මේකට කියන්නේ මෙන්න මේ පාදයට මේ පාද දෙකේ වර්ගය. හරිද? මේ ත්‍රිකෝණයක් ඇඳුත් එහෙම මෙන්න මෙහෙම
මෙන්න මේ දෙකේ එකතුව මෙන්න මේකට සමානයි කියලා කියනවා. හරිද? වර්ගය වර්ගය වර්ගය. ඒක කොහොමද ගන්නෙ? මේක ගත්තාම මෙතන හිතන්නකෝ මේ තියෙන්නේ OX, මෙතන තියෙන්නේ 8 වර්ගය. මේ තියෙන්නේ 10. 10 වර්ගය. මම මේක ආදේශ කරනවා 10 වර්ගය. එතකොට මෙතන OX වර්ගය අපි දන්නේ නැහනේ. නැත්තම් x වලගේ. එතකොට මෙතන ඇවිල්ලා 8 වර්ගය ඇවිල්ලා 64යි. 64යි. හරිද? 64යි. එතකොට මෙතන ඇවිල්ලා 100යි. එතකොට අපි කරන්නේ මෙන්න මේකෙන් 64 100න් අඩු කරනවා 64. එතකොට මෙතන තියෙනවා OX වර්ගය. එතකොට මෙතෙන්ට එනවා 36යි කියන එක. 36යි කියන එක. එතකොට වර්ගයක් එහා පැත්තට යනකොට වර්ග මූලයක් බවට පත් වෙනවා. මෙතන OX වල අගය තියෙනවා අපිට. OX වල අගය හොයන්න පුළුවන්. 6යි. 6යි. හරිද? 6යි. එතකොට OX වල අගය 6යි හින්දා දැන් මෙතන මෙන්න මෙහෙම ගත්තොත් මෙහෙම තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ x, මෙතන තියෙන්නේ O, මෙතන තියෙන්නේ C. මෙන්න මේ දිග ඇවිල්ලා අපිට 6යි කියලා හොයාගත්තා. 6යි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ සම්පූර්ණ දිග ඇවිල්ලා 10යි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ කොටස තමයි අපිට හොයන්න කියන්නේ. ඒක හොයන්න ලේසි. මම කරන්නේ 10න් අඩු කරනවා හොයාගත්ත 6. එතකොට එනවා අපිට 4යි සෙන්ටිමීටර කියලා. එතකොට උත්තරේ වෙන්නේ 4යි සෙන්ටිමීටර කියන උත්තරේ. හරි. ඊට පස්සේ තියෙනවා අපිට කුලක සම්බන්ධ, කුලක සම්භාවිතාව සම්බන්ධ එකක්. අපෙන් අහනවා NA අගය හොයන්න කියලා තියෙනවා. NA කියන්නේ අ, අපිට දීලා තියෙනවනේ NB කියන එක. හරි. NB කියන එක දීලා තියෙනවා. NB කියන්නේ B වල තියෙන අවයව ගාන. හරිද? B වල තියෙන අවයව ගාන. B වල අවයව 7ක් තියෙනවලු. එතකොට මම කරන්නේ මෙන්න මේ 7න් අඩු කරන්න ඕනේ මෙන්න මේ ඡේදනය. මෙන්න මේකට කියන්නේ ඡේදනය. මෙන්න මේ ඡේදනය අඩු කරන්න ඕනේ. එතකොට මම කරන්නේ එන්නේ තියෙනවා 7ක්. 7න් අඩු කරන්න NB කියන 7ක් තියෙනවා. 7න් 2ක් අඩු කරන්න ඕනේ. එතකොට එනවා උත්තරේ 5යි කියලා. එතකොට PA වලගේ අපෙන් අහනවා PA වලගේ කියන්නේ අපිට කොච්චර සම්භාවිතාවය අහන්නේ. එතකොට අපිට කරන්න පුළුවන් මෙහිමයි. මෙන්න මේ 15 තියෙන්නේ සර්වත්‍ර කුලක. ඒ කියන්නේ සම්පූර්ණ ගාන. සම්පූර්ණ කොටස දාන්න හැම වෙලේම යටට, يعني මුළු කොටස දාන්න යටට 15න් කොච්චරක් තියෙනවද කියලා අහනවා මෙන්න මේක. මෙන්න මේක. එතකොට උඩින් ලියන්නේ මෙන්න මේ ගාන. ඒ ගාන. එතකොට අපිට ලියන්න පුළුවන් 15න් 5 කියලා හරි. නැත්තම් මේක බෙදුවට පස්සේ 3න් 1යි කියලා උත්තරේ. මේ දෙතර දෙකෙන් ඕන එකක් හරි. කුලක සම්භාවිතාවය. හරි. ඊට පස්සේ තියෙනවා රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයකි AD සරල රේඛා ඛණ්ඩයකි දී ඇති තොරතුරු අනුව x ළඟ හොයන්න කියලා තියෙනවා. එතකොට කේන්ද්‍රය හරහා තමයි AD කියන එක ගිහිලා තියෙන්නේ. හරිද? AD කියන එක අපිට එතකොට කෝණවල අගය තමයි හොයන්න ඕනේ. සෝරි x ළඟ හොයන්න ඕනේ මෙන්න මේ අගය. ඒතර අපිට දීලා තියෙනවා මේ කොටස 50යි කියලා දීලා තියෙනවා. නේ? මේ කොටස 50යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට හොයන්න පුළුවන් මෙහෙම හරි. මෙතන 50යි නම් හරි මේ කොටස 50යි නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේක දිග ඇරියට පස්සේ මෙන්න මේ කොටස 130යි කියලා. ඇයි මේ ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙහෙම. එතකොට මේ පාදේ දික් කරාම
මේ දෙක බද්ධ පාද හින්දා මේක 130යි මේක 100 සෝරි මෙතන 50. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම මෙතන තියෙන එක මෙතන ගානක් තියෙනවනේ. මේකෙන් හරි අඩක් තමයි මෙන්න මේක. මෙන්න මේ කොටස වෙන්නේ. මෙතන කේන්ද්‍රයේ හින්දා කේන්ද්‍රයේ ඉඳලා ඇද්දොත් මෙන්න මේ හරි අඩ. 130 බෙදුවොත් දෙකට මෙතන ඇවිල්ලා අංශක 65යි. අංශක 65යි මෙන්න මේ x වල අගය. හරි x වල අගය අංශක 65යි. එතකොට අපිට AOC වල අගය හොයන්නත් පුළුවන් නිකන් හොයමු. AOC වල අගය. එතකොට මෙන්න මෙතනත් අංශක 130යි. හරි මෙතන 130යි 150 නෙමෙයි 130 130. මේක ආවේ මෙහෙමයි. මෙන්න මෙහෙම අපිට මෙන්න මෙහෙම ඇන්දොත් එම හරිද? හරි හරි ගලින් අඳින්නවා අඩිරුල තියලා සරල රේඛාවල මෙන්න මේ කෝණය මෙතන කීයක් ආවත් ඒ කෝණය මෙන්න මෙතෙන්ට එන්නම ඕනේ. අගය. මෙතන 50 ආවොත් මෙතන 50යි. මෙතන 100 ආවොත් මෙතන 100යි. මෙතන 130 හින්දා අපිට මෙතෙන්ටත් එනවා 130යි. එතකොට අපිට තියෙනවා මෙහෙම මෙතන මේ කේන්ද්‍රයට වඩා මෙන්න මෙතන කේන්ද්‍රයට පිටිපස්සෙන් තියෙන කොටස. හරිද? මේක මම ලොකුවට නිර්වචනය කරන්න යන්නේ නැහැ. කේන්ද්‍රයේ පිටිපස්සේ තියෙන කෝණය හරි අඩක් කියලා මතක තියාගන්න. දෙකෙන් කියන්නේ මේක දෙකට බෙදුවහම තමයි මෙන්න මේ අගය එන්නේ. හරි? 130 දෙකට බෙදුවහම තමයි මේ 65 එන්නේ. හිතන්නකො මෙතන 140 තිබ්බ කියලා. 140 තිබ්බොත් එම 130 දෙකට බෙදුවහම තමයි 70යි කියලා එන්නේ. දැනට උත්තරේ එන්නේ 100 සෝරි 65යි කියන උත්තරේ. හරි? හරි ඊට පස්සේ කුලක සම්භාවිතාවය ප්‍රස්ථාර සම්බන්ධ එකක් තියෙනවා. අපෙන් අහනවා කැරට් වල වගා කළ ගොවීන් සංඛ්‍යාව. බලමු ගොවියෝ කීයක් ඉඳලා තියෙනවද? 180ක් ඉඳලා තියෙනවානේ. 180ක් ඉඳලා තියෙනවා. සම්පූර්ණ 180. 180 කියන්නේ මෙන්න මේ කොටස. ගොවියෝ 180. හරි. එතකොට මෙතන අංශක 30ක් තියෙනවා. මෙතන අංශක 30ක් තියෙනවා. හරිද? 30ක් තියෙනවා. අපිට මේක ඉස්සෙල්ලා කියවගමු. මෙතන 180ක් තියෙනවා. කැරට් හා බෝංචි. කැරට් බෝංචි වල අගය වගා කරන ගොවීන් සංඛ්‍යාව සමානයි. එතකොට මේ දෙක සමානයි. අපි නිකන් x කියලා දාගමු. මෙතන x නම් මෙතනත් x කියලා තියෙනවා. හරිද? සමානයි. සමාන වෙගෙන නම් කැරට් වගා කළ ගොවීන් සංඛ්‍යාවකින් අහන්නේ. එතකොට අපි කරන්න පුළුවන් මෙතන අංශක 90. නේ? අංශක 90. එතකොට අපි කරන්න පුළුවන් මෙහෙම සම්පූර්ණ වෘත්තයක අංශක කීයක් තියෙනවද? 360ක් තියෙනවා. අංශක 360ක් තියෙනවා. 360ක් තියෙනවා. මේ 360න් අංශක 30ක් රාබු. නේ? එතකොට ඒ ගොවීන් සංඛ්‍යාව හොයන්න පුළුවන් අපිට මෙන්න මේකෙන්. මෙන්න මෙහෙම තමයි රාබු හොයන්නේ. රාබු. එතකොට රාබු කීයක් ඉන්නවද? මේකට මේක බෙදුවොත් මේකට 2යි මේකට 15යි. එතකොට රාබු කීයක් ඉන්නවද? 15ක් ඉන්නවා රාබු. හරි 15 දෙනෙක් ඉන්නවා. හරිද? ඊළඟට මම ගන්නවා 360න් අංශක 90. ඒ ඇවිල්ලා අල. අල ඇවිල්ලා 180. 180 දෙනෙක් ඉන්නේ 180 ගන්නවා. මේකට මේක බෙදෙනවා. බෙදුවහම 2යි. 45 දෙකෙන් බෙදුවහම 90 දෙකෙන් බෙදුවහම 45යි. එතකොට කීයක් ඉන්නවද? මෙතන ගොවියෝ කීය දෙනෙක් ඉන්නවද? 45ක් ඉන්නේ. මෙතන 15යි මෙතන 45යි කියන්නේ මේ දෙක එකතු වෙවිලා ගොවියෝ 60 දෙනෙක් ඉන්නවා. මේ දෙකේ එකතු. මුළු ගොවියෝ ගාන ඉන්නවා 180ක්. එතකොට 160න්
සෝරි 180න් 60ක් අඩු කරාම 120යි. හරි 120යි. එතකොට 120යි නම් 120 අයිති වෙන්නේ මෙන්න මේ මම මේ පාට කරන සම්පූර්ණ කොටසට මෙන්න මේ කොටසට. එතකොට මේක හරියටම දෙකට බෙදිලා මේ දෙක සමානයිලු. එතකොට මම මේ කරන 100 ගත් 120 120 අයිති වෙන්නේ මෙන්න මේ දෙකටම. හරි මේ දෙකටම තමයි අයිති වෙන්නේ. 120 මම කරන්නේ බෙදනවා දෙකෙන්. දෙකින් බෙදුවට පස්සේ අපිට එනවා කීයද? 60යි කියලා එනවා. කැරට් වගා කළ ගොවින් සංඛ්‍යාව කීයද? 60 දෙනෙක් වගා කරලා. උත්තරේ ඉන්නේ 60යි කියන එක. ඊට පස්සේ තියෙනවා සම්භාවිතාවය. එකේ ඉඳලා 6 තෙක් අංකණය කරන ලද ධාතු කැටයක්. හරි. ධාතු කැටය හැමදාම සමානයි. උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනු ලැබේ. 6 අගයක් ලැබීමේ සම්භාවිතාවය කීයද? හරි සම්භාවිතාව වෙන්නේ කියන්නේ මෙහෙමයි. පැති 6ක් තියෙනවා නම් බැරි වෙලාවක් දැම්මොත් උඩ අපිට ලැබෙන්න පුළුවන් 6 6 කියන ඉලක්කම ලැබෙන්න පුළුවන් කීයද? එකපාරක් හම්බෙන්න පුළුවන් 6 තියෙනවා එකපාරක් හම්බෙන්න පුළුවන්. මේක තමයි උත්තරේ. 6 හෝ 5 අගය ලැබීමේ සම්භාවිතාවය කීයද? එතකොට අපිට කරන්න පුළුවන් මෙහෙමයි. 6 ඒ කියන්නේ එකේ ඉඳලා මෙහෙමනේ තියෙන 1 2 3 4 5 6. මෙහෙම ලකුණු කරලා තියෙනවා නම් අපිට 6 එකපාරක් ලැබෙන්න පුළුවන් නේ. 6 එකපාරක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ මේ වැටෙන්න පුළුවන් වාර කීයක් තියෙනවද? 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ 6න් එකක් වැටෙන්න පුළුවන් මේ 6 කියන ඉලක්කම. 6 හෝ 5 ලැබීමේ සම්භාවිතාවය තමයි එතකොට සම්පූර්ණ ධාතු කැටි උඩ දැම්මොත් 6 පාරක් මේකේ මෙන්න මේ 5යි 6යි කියන එක අපිට හම්බෙන්න පුළුවන් කීයද? දෙපාරක් හම්බෙන්න පුළුවන්. නැත්තම් උත්තරේ අපිට ලියන්න පුළුවන් මේක බෙදලා 3න් 1යි කියලා. මේ දෙකම හරි. ඊට පස්සේ අපිට තියෙනවා 21 රූපේ දී ඇති තොරතුරු අනුව x හි අගය හොයන්න කියලා තියෙනවා. අපි බලමු මේක කරලා. එතකොට ළමයි මේ තියෙන්නේ මොකක්ද? ට්‍රපීසියම නේ. එතකොට මේකේ මෙන්න මේ ලකුණෙන් පෙන්වන්නේ සමාන්තරයි කියන එක. සමාන්තරයි කියන එක. මේක සමාන්තර හින්දා මෙන්න මේ කෝණ දෙකේ මෙන්න මේ කෝණවල මෙන්න මෙතන කෝණය ගත්තොත් මෙන්න මෙතන හැදෙන කෝණය මේ දෙක සමාන්තර හින්දා මේ කෝණය අංශක 180. ඊට අංශක 180. එතකොට මෙතන 70යි නම් මෙතන ඇවිල්ලා අංශක 110යි. හරිද? එතකොට ඒක ඉස්සරහින් තියෙන කෝණය. එහෙනම් මේකත් ඇවිල්ලා අංශක 110යි. සමානයි. 110යි. හරි 110යි. එතකොට මේක ඉස්සරහින් දෙන කෝණයත් අංශක 70යි. 70යි. මෙතන 110යි. 110යි මෙතන 70යි. එතකොට උත්තරය අපිට කියන්න පුළුවන් කෙලින්ම කීයද? 110යි කියලා කියන්න පුළුවන්. 110යි අංශක. ඊට පස්සේ තියෙනවා 22. ඔකේ දැක්වෙන්නේ ප්‍රිස්මයක පතුරමුකි. හරි. ප්‍රිස්මයක පතුරමුකි. මෙහි වර්ගඵලය දීලා තියෙනවා 10 සෙන්ටිමීටර කියලා. හා xy සෙන්ටිමීටර 1.5යි නම් එම පතුරමින් සෑදිය හැකි ප්‍රිස්මයේ පරිමාව හොයන්න කියලා තියෙනවා. හරිද? එතකොට මේක කරන්න තියෙන්නේ ලේසි. පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ සාමාන්‍යයෙන් පරිමාව කියන්නේ තුනක් ගුණ වෙනවා. හරිද? මේක හොයන්නේ මේ වර්ගඵලය කියන එක ඔයා ගුණ කරන්න මෙන්න මේ xy කියන උසේ xy කියන අගේ.
1.5 කියන එකෙන්. එතකොට මෙතන සෙන්ටිමීටර් වර්ගය, මෙතන සෙන්ටිමීටර්, මේ දෙක ගුණ කරාම වෙනවා 15යි සෙන්ටිමීටර් ඝනය නැත්තම් තුන්වෙනි බලය. මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. 15යි සෙන්ටිමීටර් වල තුන්වෙනි බලය කියන එක තමයි ප්‍රිස්මයේ පරිමාව වෙන්නේ. ඊට පස්සේ තියෙනවා සමාන්තර ආශ්‍රයක් සම්බන්ධව මේ වගේ ත්‍රිකෝණ කැලි හතරක් පේනවා ඔයාට. හරි. එතකොට අපෙන් අහන්නේ PQR ත්‍රිකෝණය. PQR ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. සම්පූර්ණ ත්‍රිකෝණය. මේකේ වර්ගඵලය 25යි. කීයද 25යි සෙන්ටිමීටර්. now QRS QRS මෙන්න මේකේ වර්ගඵලය කොපමණද කියලා අපෙන් අහනවා. එතකොට මතක තියාගන්න මේක සමාන්තර ආශ්‍රයක් හින්දා මේ ත්‍රිකෝණ හතරම සමානයි. මේ ත්‍රිකෝණ හතරම සමානයි. ඒක හින්දා උත්තරේ වෙන්නේ 25යි සෙන්ටිමීටර්මයි. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය 25 සෙන්ටිමීටර වර්ගය. එතකොට උත්තරේ සමානයි. ත්‍රිකෝණ සමාන හින්දා ඒ උත්තරෙමයි එන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා 24 වෙනි එක. රූපේ දී ඇති සරල රේඛාවේ සමීකරණය මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. b වලගේ හොයන්න ඕනේ. අපි b වලගේ හොයමු. b වලගේ ගන්න කොහොමද? දැන් මේ තියෙන්නේ y වලගේ, මෙතන තියෙන 3 කියන එක y වලගේ. හරිද? මෙතන තියෙන්නේ බිඳුවේ. බිඳුවේ 3. බිඳුවේ 3. මෙතන x, මෙතන y. අපි තේනේවා ආදේශ කරගමු. 2 ගුණ කිරීම y ළඟට ලියනවා 3, x ගාවට ලියනවා බිඳුව නේ, ධන b. එතකොට දෙවරක් 3 6යි. බිඳුව කියන අගයක් නැහැනේ. එතකොට b වල අගය කීයද? කෙලින්ම අපිට ගන්න පුළුවන් 6යි කියලා. හරි, 6යි කියලා ගන්න පුළුවන්. ලේසි තමයි. ඊට පස්සේ 25 තියෙනවා. ABC ත්‍රිකෝණාකාර ඉඩමක දල රූප සටහනක් දැක්වෙනවලු. ACට සමදුරින් AB මායම් මත පිහිටි B ලක්ෂය කියලා තියෙනවා. හරිද? සෙවීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක්. හරිද? ඒතර අපෙන් අහන්නේ AB වලට සමදුරින්. එතකොට මෙන්න මේ හරියම වගේ තියෙනවා. මෙතන මෙහෙම ලකුණු කරලා මෙහෙම කව කට්ටෙන් ලකුණක් කරලා මේ දෙකේ තියලා මේක ලකුණු කරලා මෙතන ඊළඟ කව කට්ටේ මෙතන ලකුණු කරලා මේ දෙක හරහා අපිට සරල රේඛාවක් අඳින්න පුළුවන්. එතකොට මේ හරිය තමයි පිළි තියෙන්නේ අර විදිහට. හරිද? මේ දෙකම හරි. එතකොට ළමයි ඔයාලා මේක subscribe කරන්න, දන්න යාළුවන් අතරේ share කරන්න.